බලමු අද අපේ අලුත් ගැටලුව මොකක්ද කියලා. බොහොම පහසු ගැටලුවක්. එහෙනම් අපි ගැටලුව විසඳන්න යමු. ඒකට කලින් මොනවද ගැටලුව එහෙනම්? තොටියකට පාරුවකින් එකවරකට ගඟෙන් එතර කළ හැක්කේ 4 දෙනෙක් පමණි. 25 දෙනෙකු එතර කිරීමට පාරුවට මෙගොඩ සිට එගොඩට කී වාරයක් ගමන් කළ යුතුද කියලා අහනවා. ප්‍රශ්නේ පැහැදිලි. තොටියෙක් ඉන්නවා. මිනිස්සු ගඟෙන් මෙගොඩ ඉඳන් එගොඩට එතර කරනවා. ඉතින් එකවරකට මේ පාරුවෙන් ගෙනියන්න පුළුවන් 4 දෙනෙක් විතරයි. දැන් මිනිස්සු 25 දෙනෙක් මෙගොඩ ඉන්නවා. එතකොට මෙයා එහාට කී වාරයක් යන්න ඕනද කියලා තමයි අහන්නේ. බලමු පුතේ අපි මොකද කරන්න කියලා. තොටියකට පාරුවකින් එකවරකට. එහෙනම් වැදගත් මේක එකවරකට. එක වතාවකට කොච්චරද පුළුවන්? 4 දෙනෙක් විතරයි එගොඩ කරන්න පුළුවන්. 4 දෙනෙක් විතරයි මේකේ ගෙනියන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් පුතේ මෙතන ඉන්නවා 25 දෙනෙක්. මේ අපිට කියනවා 25 දෙනෙක් ඉන්නවා. එකවරකට 4 දෙනයි. එහෙනම් කී වාරයක් මෙයා මේ පැත්තට යන්න ඕනද? ඒ කියන්නේ එගොඩට කී වාරයක් පුතියා ගමන් කළ යුතුද කියලා තමයි අපි අහන්නේ. එහෙනම් පුතේ මොකද කරන්නේ? 25 දෙනෙක් ඉන්නවා නම් 25 බෙදනවා අපි වරකට 4 බැගින්නේ 4ෙන් බෙදනවා. වරකට 4 බැගින්නේ 4ෙන් බෙදනවා. එතකොට 25 4ෙන් බෙදුවාම කීයද? 6යි. 6 වරක් 4 24යි. ඔන්න. එතකොට 6 වතාවක් ගමන් කරනවා. 6 වතාවක් ගමන් කරපුවම පුතේ 24 දෙනෙක් රැගෙන යනවා. 6 වතාවකදී 24 දෙනෙක් රැගෙන යනවා ඒකට. එක්කෙනෙක් ඉතුරු වෙනවා. දාලා යන්න පුළුවන්ද? එයත් ගෙනියන්න ඕන. එහෙනම් මෙයත් ගෙනියන්න ඕන. එහෙනම් කී වාරයක් යනවද? 6ට එකක් එකතු කරනවා. එහෙනම් 6ට එකක් එකතු කරනවා කොච්චරද? 7 වාරයක් යන්න ඕන. එක්කෙනෙක් ඉතුරු වුණා කියලා මෙයාට මග අරින්න බෑ වගකීමෙන්. නේද? එන්නේ එහෙම තමයි සාමාන්‍යයෙන් තොටියන්ගේ කාර්යය. තොටිය විතරක් නෙමෙයි අපි හැමෝම එහෙම තමයි නේද? වගකීම් වලින් අපිට නිදහස් වෙන්න බෑ. අපි අනිවාර්යයෙන් හැම දෙයකටම වග වෙන්න ඕන. ඒ වගේ චූටි කාලේ නම් පුතේ අපි පුරුදු වෙන්න ඕන. එහෙනම් මේක උත්තරේ හරිම ලේසියි. අපි මොකද කරේ? 25 4ෙන් බෙදුවා පිළිතුර 6යි. එකක් ඉතුරු වුණා. එහෙනම් 6ට එකක් එකතු කරපුවාම 7යි. එහෙනම් මෙයා 7 වාරයක් ඒගොල්ලට යන්න ඕන. හරි ලේසියි නේද? මෙන්න මේ වගේ ගැටලු දුර පුතාලට ශිෂ්‍ය විභාගයේදී බොහෝ වෙලාවට එන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ වගේ ගැටලු පුතේ හොයලා හදලා විසඳලා පුරුදු වෙන්න ඕන.